දැන් මම ඔබෙන් කෙලින්ම ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ඔබ පෙර ජීවිතේ ඉඳලා එනවද කියලා දෙන උත්තරේ මොකක්ද? මොකක්ද දෙන උත්තරේ කියන්න බලන්න. ඔව් කියලා කියනවද නැද්ද? ඔව් කියනවා. තොර ඔබ මතු ජීවිතේට යනවද කියලා අහුව මොකක්ද දෙන උත්තරේ? ඔව් කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේලාවත් උත්තර නොදුන්නු ප්‍රශ්නයකට අපි උත්තර දීලා. එතකොට බලන්න අපි ඉන්නේ තවම මොන දෘෂ්ටියද බැලුවොත්? අපි ඉන්නේ විඥානවාදී. එහෙම නැත්නම් අපි ඉන්නේ තද ආත්ම දෘෂ්ටියක. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කර්මයේ කර්මඵලයේ විශ්වාස කළයි කියලා හම්බ වෙන එකක් නෙමෙයි. කර්මයේ කර්මඵලයේ කරේ දිහාගෙන යන්න තියෙන එකකුත් නෙමෙයි. මේකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ අපි කර්මඵලවාදයට හේතුප්‍රත්‍යයත් දෙක එකක් කොට සලකපු වැරද්ද. ඊළඟ දුර්වලතාවය තමයි අපි පරම්පරාවෙන්ම කර්මඵලවාදී පිළිගත් නිසා බුදුදහම පිළිබඳව අධ්‍යයනයකින් තොරව බුදුරජාණන් වහන්සේට අපි අභූතයෙන් කරා චෝදනාවක් මොකද්ද? සත්‍යය පෙර ඉඳලා එන්නේද කියලා අපි දුන්නා ඔව් කියලා උත්තරයක්. මතුවට යන්නේද කියලා ඇහුවොත් ඔව් කියලා උත්තරයක් දුන්නා. ඒතර බුදුරජාණන් වහන්සේ කවුරු හරි ඇහුවොත් සත්‍යය පෙර ඉඳලා එන්නේ නැද්ද කියලා. ඒකට දෙයිද බුදුවරු උත්තර? නෑ, ඒකට උත්තර දෙන්නේ නැහැ. එහෙමනම් මතු ගිහිල්ලා සත්‍යය උපදින්නේ නැද්ද? එහෙම නැත්නම් මතු තැනකට යන්නේ නැද්ද කියලා. ඒකටත් බුදුහාඳුරු උත්තර දෙන්නේ නැත. පෙර ඉඳලා එන්නේ නොවේද නොයන්නේ නොවේද කියලා අහුවොත් ඒකට උත්තර දෙන්නේ මතුවට යන්නේ නොවේද නොයන්නේ නොවේද කියලා අහුවත් මේකට උත්තර දෙන්නේ. ඒතර මේවා ශාසනයේ හඳුන්වන්නේ අබහුව්‍ය ප්‍රශ්න, අව්‍යාකෘත ප්‍රශ්න විදිහට. හැබැයි අපි මේ බුදුවරු උත්තර නොදීපු බුදුවරු අබහුව්‍යයි කියලා කියපු ප්‍රශ්නවලට අපි උත්තර දීලා අබහුව්‍ය ප්‍රශ්නයකට දුන්නොත් දෙන්න වෙන්නේ අබහුව්‍ය උත්තරයක්. එක ශාස්ත්‍රතවාදයට වැටෙනවා, එහෙම නැත්නම් උච්ඡේදවාදයට වැටෙනවා. ඒ නිසා අපිට බුද්ධ වචනය වෙනස් කරන්න බෑ. එතකොට අපි බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ඇයි මෙතනින් උත්තර නොදුන්නේ කියලා. ඒතර බුදුවරු මෙතනින් උත්තර නොදෙන්න හේතුවක් තියෙනවා. මොකද අනාත්මය අවබෝධ කරන්න යන අපි ආත්මවාදී හිර වෙලා හරියන්නේ නැහැ. තේරුණාද? ඒතර අනිත්‍ය අවබෝධ කරන්න යන අපි නিত্য සත්වයේ පෙර ඉඳලා තියෙනවා, දැනුත් ඉන්නවා, අනාගතයටත් යනවා කියන නিত্য සංඥාවේ හිර වෙලා හරියන්නේ නැහැ. ඉතින් මේකට ප්‍රධාන වශයෙන් බලපාපු හේතුව තමයි මේ හේතුප්‍රත්‍ය න්‍යායාත්මක සම්බන්ධතාවය වැරදි විදිහට අවබෝධ කර ගැනීම. ඒ කියන්නේ කර්මයේ කර්මඵලයේ විශ්වාස කරමින් යන ඕනම සමාජයක මේ උග්‍ර ආත්මවාදී දෘෂ්ටිය මුල් බැහැගෙන තියෙනවා. ඉතින් එතකොට මේ ආත්මවාදී දෘෂ්ටියත් ඉක්මවන්නේ නැතුව අපිට කවදාකවත් අනිත්‍ය අනාත්මය පසක් කරන්න බැරි වෙනවා.